සිවුරක් පූජා කළොත් වස්ත්‍ර පූජාවේ ආනිසංස තමයි දෙවි කෙනෙක් අහනවා ලස්සන වෙන්න මොනවද පූජා කරන්න ඕන කියලා. ලස්සන වෙන්න පූජා කරන්න ඕනේ වස්ත්‍ර කිව්වා. ලස්සන වෙන්න කරන්න ඕන දේවල් මොනවද? ක්‍රෝධ නොකිරීම. ලස්සන වෙන්න දන් දෙන්නේ කොහොමද කියලා ඇහුවා. ලස්සන වෙන්න දන් දෙන්නේ ශ්‍රද්ධාවෙන් දන් දෙන්න ඕන. වස්ත්‍ර පූජා විපාකයක් තමයි ලස්සන ලැබෙනවා. වස්ත්‍ර අතර අග්‍රම වස්ත්‍රේ කටින වස්ත්‍රේ. ඒතර අග්‍ර ලස්සන ලැබෙන්නේ. අඩුපාඩුවක් කියන්න නැහැ. වස්ත්‍ර පූජාවේ ආනිසංසයක් තමයි සිල් රකින්න පුළුවන් වෙනවා. ඒ හේතුව වස්ත්‍ර පූජාවේ සාමාන්‍යයෙන් ඇඳුමකින් කරන්නේ ලැජ්ජා බය ඇති වෙන තැන් වසා ගන්නවා. වැසිය යුතු තැන් වසනවා ඇඳුමකින්. එතකොට මේ නිවන් මාර්ගයේ වැසිය යුතු දේවල් තියෙනවා. ඇස කෙලෙස් ඇති වෙන රූප වලින් ඇහැ වහන්න ඕන. කෙලෙස් ඇති වෙන ශබ්ද වලින් කන වහන්න ඕන. කෙලෙස් ඇති වෙන ගඳ සුවඳෙන්, කෙලෙස් ඇති වෙන රසයෙන්, කෙලෙස් ඇති වෙන පහසෙන්, කෙලෙස් ඇති වෙන සිතිවිලි වලින් ඉන්ද්‍රියන් වහන්න ඕන. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. සමහර අයට බලන්නකො ඉක්මනට ලැජ්ජ බය උපදිනවා. සමහර අයට එහෙම ලොකුට ලැජ්ජ බයක් නැහැ. සමහර අයට හරි බයයි අපාය යන්න. ආයි ඉපදිලා මේ කර්ම විපාක විඳින්න වෙයි කියලා ඉක්මනින් සසර බය එනවා. නමුත් සමහර අයට ගානක්වත් නැහැ. අපායක් ගැන වගක් නැහැ. ලැජ්ජ බය ගැන වගක් නැහැ. කටට එන වචන ඔක්කොම කියනවා. ෆිල්ටර් කිරිල්ලක් නැහැ. මේක මං කියන්න ඕනිද නැද්ද? අම්මා තාත්තා ළඟ මම මේක කියන්න ඕනිද නැද්ද? එහෙම හිතිල්ලක් නැහැ. හේතුව ලැජ්ජ බය නැහැ. ඉන්ද්‍රිය සංවරය නැහැ. ඉන්ද්‍රිය සංවරය ලැබෙන්න හේතු වෙන පිනක් තමයි වස්ත්‍ර පූජාව. අග්‍ර චීවරය, අග්‍ර වස්ත්‍රයේ කටින වස්ත්‍රය. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය උතුම් ආකාරයෙන් හට ගන්නවා. ඉන්ද්‍රිය සංවරයේ තියෙන කෙනාට ත්‍රිවිධ සුචරිතය එනවා. පන්සිල් පද පහ රැක ගන්න පුළුවන්. ඒ නිසා සීල් රකින්න උපකාරී වෙන උතුම් පිනක් තමයි මේ චීවර පූජාව.